sleep amid the flowers for a couple of hours on a beautiful day. Daydream, I dream of you amid the flowers for a couple of hours. Such a beautiful day. හයි ඉතින් කාලෙකට පස්සේ ඔන්න මම වීඩියෝ එකක් දාලා YouTube එකේ අද යම් මාත් එක්ක මැලේසියාවලට බයි මං එයාපෝට් එකට ආවා 7ට විතර මගේ ෆ්ලයිට් එක තියෙන්නේ 9:05ට ඉතින් පැය 3ක විතර කලින් වගේ එයාපෝට් එකට ඇවිල්ලා ඔක්කොම ටික කරගත්තාම ලේසි කලබලයක් නැතුව දැන් වෙලාව 7:39යි මගේ ෆ්ලයිට් එක තියෙන 9:05ට. ඉතින් මම එයාපෝට් එකට ඇවිල්ලා චෙක් ඉන් වෙලා ඔක්කොම කරලා දැන් මේ ඒරියා එකේ වාඩි වෙලා ඉන්නේ. දැන් මං ගිහලා බ්‍රෙක්ෆාස්ට් ගන්න ඕනේ. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. Stay tuned and I'm so excited. ෆිට්ස් එයා අලුත්ම රූට් එක ඕපන් කරා කුआला ලම්පුර් වලට. එතකොට ඒගොල්ලන්ගේ ඉන්ට්‍රොඩක්ෂන් ඔෆර් එකක් යනවා මේ දවස්වල. මැයි 31 වෙනකන් බුක් කරන්න පුළුවන්. ඉතින් මම ඒ ඔෆර් එකේ ඩීටේල්ස් ඔයගොල්ලන්ට ඉස්සරහට කියන්න. ඒක මාරම worth it. So let's get into it. ඉතින් මේ තියන්නේ මම යන ෆ්ලයිට් එක ඒ වගේම මේ මගේ second international solo trip එක සහ මම මේ දෙවෙනි පාරට මැලේසියා වලට යන්නේ. ඒ හින්දා මට වැඩි බයක් නැහැ. මොනවාද කරන්න ඕනේ කොහෙද යන්න ඕනේ කියලා ඔක්කොම plan කරලා තියෙන්නේ. ඉතින් මේ vlog එකේ මම හිතනවා මම මේ ඔක්කොම පෙන්නයි කියලා. එහෙම නැත්නම් මම මගේ TikTok එකේ ඔක්කොම දාලා තියෙන්නේ. ඔයගොල්ලන්ට ගිහින් බලන්න පුළුවන්. ඉතින් 8:00 විතර මම ෆ්ලයිට් එකට බෝඩ් වුණා. මේ තියෙන ෆ්ලයිට් එක. ඊට පස්සේ සේෆ්ටි ඩෙමොන්ස්ට්‍රේෂන් වලින් පස්සේ අපි ටේක් ඔෆ් කරා on time. මේ අලුත් රූට් එක පටන් ගත්තට පස්සේ ඒගොල්ලෝ ඔෆර් රේට් එකක් දුන්නා 66200යි up and down ටිකට් එක. ඒක තවත් එක්ස්ටෙන්ඩඩ් කරලා තියෙන්නේ. හැබැයි මේ 31කට කලින් බුක් කරන්න ඕනේ. ෆිට්සා බජට් එයාලයින් එකක් හින්දා ඔයගොල්ලන්ට මීල්ස් ඉන්ක්ලූඩ් වෙන්නේ නැහැ. හැබැයි ඉන් ෆ්ලයිට් මෙනු එකක් තියෙනවා. ඒකෙන් ඕඩර් කරලා ගන්න පුළුවන්. ඒ වගේම මේ ඔෆර් රේට් එකට ඉන්ක්ලූඩ් වෙනවා 20 kg 7 kg luggages. ඉතින් මයි 31කට කලින් බුක් කළා ජූන් 15ට කලින් ඔයගොල්ලන්ට ෆ්ලයි කරන්න පුළුවන්. ඔන්න එහෙනම් මම ඉන්නේ දැන් කුआला ලම්පුර් මැලේසියාවල. ඉතින් ලෑන්ඩ් කරාට පස්සේ කරන්න තියෙන පළවෙනි දේ තමයි ඉමිග්‍රේෂන් එකට ගිහිල්ලා ලගේජස් ටික කලෙක්ට් කරගන්න. අනේ මටත් ඕනේ මේ වගේ එකක්. Okay, welcome to Malaysia. ඉතින් ඉක්මනට යන්න මට තව ෆ්ලයිට් එකක් තියෙනවා යන්න. මොකද මම පළවෙනි දවස් ටිකේ කුआला ලම්පුර් වල නෙමෙයි ඉන්නේ. ඉමිග්‍රේෂන් එකේ ලොකු ලයින් එකක් තිබ්බා. ඊට පස්සේ ඒකත් ඉවර වෙලා මම ආවා මගේ ලගේජස් ටික ගන්න. ලගේජස් ටික පරිස්සමෙන් ඇවිල්ලා තිබ්බා. ඉතින් එයාපෝට් එකේ කරපු පළවෙනි වැඩේ තමයි SIM එකක් ගත්ත එක. ඉතින් SIM එකක් ගන්න එක මාර විදියට වටිනවා. ඉතින් ඒක තමයි මම කරේ පළවෙනියටම දේ. මෙහි ඉතින් එයාපෝට් ලොකු හින්දා මට එහෙට මෙහෙට යන්න තිබ්බා ගොඩක් මගේ ඊළඟ ෆ්ලයිට් එක තියෙන තැන හොයාගන්න. ඉතින් මම එතනට ගිහිල්ලා self check in තමයි වුනේ. මොකද එයා ඒෂියා ෆ්ලයි කරන හින්දා හරිම ලේසි self check in වෙන්න මේකෙන් ටැග් එක අරගෙන මට ලගේජ් එක දාන්න විතරයි තිබ්බේ. කොළඹ ඉඳන් කුआला ලම්පුර් ආපු එකේ ලගේජස් අරගෙන ඊට පස්සේ ආයෙ පෙනින් වලට ලගේජස් දාලා ඉමිග්‍රේෂන් ගිහලා ඔක්කොම ටික කරලා දැන් ඇවිල්ලා ඉන්නේ ගේට් එකට. ෆ්ලයිට් එක තියෙන 6 කාලට පැයක විතර ෆ්ලයිට් එකක්. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. මේ කියන්නේ ගම්පුන. දැන් වෙලාව 5:04යි. 5:08 බෝඩින් කරනවා. දැන් මම ගේට් එකට ඇවිල්ලා ඉන්නේ. let's see. මම one way ටිකට් එකක් තමයි ගත්තේ එයා ඒෂියා එකේ කුआला ලම්පුර් ඉඳන් පෙනෙන් යන්න. මේ ෆ්ලයිට් ටිකට් එක වුණා මට 16,000ක් විතර. මොකද එච්චර ගාණ වැඩි උනේ මගේ ලගේජස් දාන්න තිබ්බ හින්දා. මොකද මේගොල්ලෝගේ ඉන්ක්ලූඩඩ් වෙන්නේ 7 kg ලගේජ් එකක් විතරයි. එතකොට එක්ස්ට්‍රා ලගේජස් දානවා නම් ඒකට එක්ස්ට්‍රා ගෙවන්න ඕනේ. ඉතින් යද්දී මට සන්සෙට් එකක් හම්බුණා. ඒ වගේම මම දාපු අර ලගේජ් පැකේජ් එකේ තිබ්බා මීල් එකක්. ඉස්සර මේක කද්දි හරිම රහයි. ඒ වුණාට දැන් නම් එච්චරම රහ නැහැ. but okay.
to Penang. ඉතින් මම ලෑන්ඩ් කරනකොට 7:10ට වගේ ඇති. ඉතින් ඒ වගේ වෙලාවට මේ වගේ එළියයි මෙහෙ. ඉතින් මම ලගේජස් ඔක්කොම කලෙක්ට් කරගෙන එළියට ආවා. ඇවිල්ලා Grab එකක් දාගත්තා. Grab කියන්නේ ඒෂියාවල තියෙන පික්මි වගේ ඇප් එකක්. මේ තියෙන මම දවස් 3කට පෙනෙන් ඉන්න මගේ හොටෙල් රූම් එක. ඉතින් මේක දවස් 3කට වුණා 42000ක් වගේ. මම booking.com එකෙන් තමයි මේක බුක් කරේ. මට රෙකමෙන්ඩ් කරන්න පුළුවන් මේ හොටෙල් එක. Finally, I'm here in Penang. මාර මහන්සි බඩකිඩි අබ්බෝ එපා උඩා. But I'm finally here. දැන් wash එකක් දාගෙන change එකක් දාලා කඩේට ගිහලා මොන හරි අරන් එනවා කන්න. ඕක තමයි අද දවසේ plan එක. ඉතින් එහෙනම් හෙට ඉඳන් අපි full day එක පටන් ගමු. See you tomorrow. Good morning. දැන් මේ වෙලාව 9:03යි දවල්ද. ඉතින් එළියට යන ලෑස්තිලා ඉන්නේ. අද දේවල් මන් දාගෙන තියනවා කරන්න. ඉතින් බලමු කොහොමද වෙන්නේ කියලා. Let's go out. ඊයේ රෑ ආපු හින්දා ඉතින් හරියට දැක්කේ නෑ එළිය කොහොමද කියලා. ඉතින් මෙහෙම තමයි මගේ හොටෙල් එක ගාව තියෙන්නේ. ඉතින් මම බස් එකේ යන්න තමයි හදන්නේ. ඉතින් යන විදිය ඔක්කොම මේ මැප් එකේ තියෙනවා. ඉතින් මම පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වල තමයි යන්න හදන්නේ. බස් එක ගන්න පොඩ්ඩක් ඇවිදගෙන යන්න ඕනේ බස් හෝල්ට් එකට. ගිහින් බලමු. ඉතින් මගේ හොටෙල් එක තියෙන පාර මෙන්න මේ වගේ පාරක් තමයි තියෙන්නේ මට උදේ හවස ඇවිදගෙන යන්න. මගේ ෂේව් එක ගන්න අමතක වුණා ආය යනවා හොටෙල් එකට. Okay, let's start again. මට බස් එක ගන්න යන්න තිබ්බේ මීටර 600කින් වගේ තිබ්බ මේගොල්ලෝගේ මේන් බස් ස්ටේෂන් එකට. ඉතින් මෙතනට ගියාට පස්සේ මට මතක් වුණේ මෙහි කෑෂ්ද යූස් කරන්නේ කාඩ්ද යූස් කරන්නේ කියලා මට බලන්න බැරි වුණා කලින්. ඉතින් මෙතනට ගියා මම කාඩ් එකක් ගන්න. කාඩ් එක අරගෙන ඉතින් මගේ බස් එකේ යනකම් මම හිටියා මෙතන ඔක්කොම වෙලාවල් පෙන්නනවා බස් එකේ නේ. වෙලාව ඉතින් on time මේ බස් එකත් ආවා. මම දැන් යන්නේ මගේ බ්‍රෙක්ෆාස්ට් ගන්න. ඉතින් මේ පෙනෙන් අයිලන්ඩ් එකේ අයිනටම තමයි මම දැන් ඇවිල්ලා ඉන්නේ. ඒ කියන්නේ බීච් සයිඩ් එකට. මගේ ප්ලේස් එකට යන්න තියෙන ටෙම්පල් එකක් ඇතුලෙන් හරියට දන්නෙත් නෑ. ගිහිල්ලා බලමු. බීච් එක නම් පේනවා මේක බීච් එක අයිනේ තියෙන පොඩි කැෆේ එකක්. ගිහිල්ලා බලමු. කොහොම හරි මම ප්ලේස් එක හොයාගත්ත පැනික් වෙන්නේ නැතුව. ඉතින් මේ රෙස්ටෝරන්ට් එකේ වීඩියෝ එකක් දැකලා තමයි මම ඩිසයිඩ් කරේ මම පෙනන් වලට එනවා කියලා මේ පාර මැලේසියා ආවහම. මොකද මේ රෙස්ටෝරන්ට් එක මාරම ලස්සනයි. Enjoy the view. කොහොමරි මම ආවේ ලස්සන ප්ලේස් එකකට බ්‍රෙක්ෆාස්ට් ගන්න. පොඩ්ඩක් දුරයි මම ඉන්න තැනට වඩා. but මේ සීනරි එක මාරම ලස්සනයි මාරම calm. බ්‍රෙක්ෆාස්ට් එකට සන්සෙට් එකට වගේ මාරු. මේ කට්ටිය හරිම ෆ්‍රෙන්ඩ්ලි මැලේසියාවල. so මං කිව්වහම මම ශ්‍රී ලංකන් කියලා ඒගොල්ලෝ හැමෝම අහන්නේ කොහොමද දැන් කන්ට්‍රි එක මේ දැන් හොඳට තියනවද කන්ට්‍රි එක ප්‍රශ්න තිබ්බා නේද කන්ට්‍රි එකේ like all around the world එහෙම තමයි හිතාගෙන ඉන්නේ අපේ ලංකාව ගැන. ඉතින් මම මෙතනින් ගත්තා ස්ට්‍රෝබෙරි මොහිටෝ එකකුයි ශක්ෂුකා එකකුයි. මම ජීවිතේට try කරලා තිබ්බේ නෑ ශක්ෂුකා එකක්. මේක නිකන් අර හොදේ එකක් වගේ. ඉතින් මේක ඇතුළේ තිබ්බා mushroom තව tomatoes මෙතනින් තමයි මට recommend කරේ මේක try කරලා බලන්න කියලා. මොකද මේක මේගොල්ලෝගේ best selling එකක්. ඉතින් ගත්ත එක හොඳයි මේක මාරහට තිබ්බා. ඉතින් මේ meal එකට ලංකාවේ සල්ලි වලින් 4300ක් වගේ ගියා. ඊට පස්සේ මම ගියා beach එකට videos ටිකක් ගන්න. වැස්සක් දෙන්න වගේ යන්නේ. ඊට පස්සේ ආවා අද දවසේ තියෙන second stop එකට.
මේක ඇවිල්ලා මේ පැත්තේ තියෙන ෆේමස් වීකෙන්ඩ් මාකට් එකක්. මේක ඇතුල් වෙනකොටම තිබ්බ එක්සිබිෂන් එකක්. ඒක මාරම ලස්සනයි. ඉතින් මේ තියෙන්නේ හින්බස් මාකට් එක. මේක පරණ ඩිපෝ එකක තමයි හදලා තියෙන්නේ. මේකේ ගොඩක් වෙන්ඩර්ස්ලා ඉන්නවා. ඒගොල්ලෝ ඇවිල්ලා එක එක බඩු කෑම බීම විකුණනවා. හරිම ලස්සන තැනක්. මං පෙනෙන් වල ආසම වුණ තැන තමයි මේක. ඉතින් මෙතන ඉඳගෙන මම ලයිව් මියුසික් අහගෙන ඉන්නකොට මගේ ඇස් දෙකට ඇත්තටම කඳුළු ආවා. මේ දවස්වල මම මාරම ස්ට්‍රෙස් එකේ මහන්සියෙන් හිටියේ. much needed trip. ඊට පස්සේ මම හොටෙල් එකට ගිහිල්ලා නැප් එකක් දාලා චේන්ජ් එකක් දාගෙන ආවා ඩිනර් ගන්න මෙන්න මේ රෙස්ටෝරන්ට් එකට. ඉතින් මේකේ තියෙනවා සැටේ. සැටේ ඇවිල්ලා මැලේසියාවල හරි ෆේමස් කෑමක්. ඉතින් මම ගත්තා මෙතනින් පෝක් සැටේ, ස්ටීම් රයිසුයි, කියුකම්බයි, කොකා කෝලා එකකුයි. මේ කම්බිනේෂන් එක මාරම රහට තිබ්බා. මේ දවස් ටිකේ කාපු කෑම වලින් ටිකක් හිත පෙරෙන්න බඩ පෙරෙන්න කාපු කෑමක් තමයි මේක. ඉතින් ඔන්න ඔහොමයි අද දවසේ ගෙවුනේ මගේ. ඉතින් අපි බලමු හෙට මොනවද කරන්න කියලා. අද මම යන්න හදන්නේ පෙනන් හිල් එකට. මේකට ඇත්තටම ඊයේ තමයි මම යන්න හිටියේ. ඊයේ කම්මැලිකමේ ඉඳලා ඉතින් අද තමයි මම ආවේ. අද වීකෙන්ඩ් එක හින්දා මාරම සෙනග මෙතන. මගේ ටර්න් එක එනකම් මට පැයකට වඩා මෙතන ඉන්න වුණා. මේගොල්ලෝගේ වැඩ හරි පිළිවෙල හින්දා මුකුත් කාගෙන්වත් අහන්න ඕනේ නැහැ. Tamanටම තනියෙන් හොයාගන්න පුළුවන්. ඉතින් මේ තියෙන මම යන තැනේ මැප් එක. ඔහොම ඉතින් කොහොම හරි ආවා. මෙන්න මේ රයිඩ් එකක තමයි උඩට යන්න තියෙන්නේ. මට උඩට යනවට වඩා ඕන උනේ මේ රයිඩ් එක යන වීඩියෝස් ගන්න. ඒ වුණාට මුකුත් හරියට ගන්න බැරි වුණා සෙනග වැඩි හින්දා. ඉතින් මෙතන උඩට ආවට පස්සේ මුළු පෙනන් අයිලන්ඩ් එකම පේනවා මෙතනට. මගේ වාසනාව කියන්නේ අද වැස්ස දවසක් ග්ලූමි දවසක්. පොඩ්ඩ වෙලාවයි view එක බලන්න හම්බුනේ. ඊට පස්සේ මේ ටික ඔක්කොම මීදුමෙන් වැහිලා ගියා. පොඩ්ඩක් වහින්නත් ගත්තා. ඊට පස්සේ මම ඉතින් ඇවිද්දේ නෑ කොහෙවත්. මම ආවා මෙතන රෙස්ටෝරන්ට් එකක් තියෙනවා. එතනින් බ්‍රෙක්ෆාස්ට් ගන්න. ඉතින් මං ගත්තා මෙතනින් මාචලාට එකකුයි සලාඩ් එකකුයි. ඉතින් මේක තමයි මම මැලේසියාවල try කරන first මාචලාට එක. මේක නම් ඉතින් එච්චරම හොඳට තිබ්බේ නෑ. 99ක් නිලක් 1% වගේ මාචා තිබ්බේ. ඊට පස්සේ මම හවස ගියා ජෝර්ජ් ටවුන් වල තියෙන ආමේනියන් ස්ට්‍රීට් එකට. ඉතින් ජෝර්ජ් ටවුන් පෙනෙන් ආවට පස්සේ අනිවාර්යෙන් යන්න ඕන තැනක් තමයි මේ ආමේනියන් ස්ට්‍රීට් කියන්නේ. ඉතින් මේ ස්ට්‍රීට් එක මේ වගේ තමයි තියෙන්නේ. මට ඕන වෙලා තිබ්බේ මේ ෆේමස් අම්බ්‍රෙල්ලා ස්පොට් එක හොයාගන්න. ආමේනියන් ස්ට්‍රීට් එකට ඇවිදිනකොට වඩා මට ඕන වෙලා තිබ්බේ මෙතනට ඇවිල්ලා ෆොටෝ වීඩියෝස් ටිකක් ගන්න. ඉතින් ඒ වැඩෙත් කරගත්තා. ඊට පස්සේ ඉතින් මම වීඩියෝස් ටිකක් අරගෙන ආවා. ඉතින් මම හොටෙල් එකේ ඉඳන් ඇවිදගෙන එනකොට මම දැක්ක කොරියන් බාබකියු ප්ලේස් එකක් තියෙනවා. මම හිතාගෙන ආවේ රෑට මම මෙතනින් කනවා කියලා. ඉතින් මම හරි ආසයි කොරියන් කෑම කන්න. මගේ ෆේවරිට්. මම ආසෙට ඉතින් 3-4 පාරක් විතර මේ කොරියන් බාබකියු කොරියන් කෑම කනවා. ඉතින් මම මෙතනට ආවා ඩිනර් ගන්න. මේ තියෙන මගේ ඩිනර් එක රහට තිබ්බා. ඊට පස්සේ ඉතින් මම වැස්සේ තෙමීගෙන හොටෙල් එකට ගියා. ඔන්න අද යනවා පෙනෙන් ඉඳලා කුවාලාලම්පුර් වලට. ඉතින් මං උදේ එද්දි තිබ්බ view එක තමයි මේක. ඉතින් මම ආව පෙනෙන් වල මේන් ස්ටේෂන් එකට බටර්වර්ත්. හලෝ. මම දැන් පෙනෙන් ඉඳලා KL යන්න හදන්නේ ට්‍රේන් ස්ටේෂන් එකට ඇවිල්ලා ඉන්නේ. මේක අනවුන්ස් කරන ඒවා මට තේරෙන්නේ නැහැ. මේගොල්ලෝ ඉංග්‍රීසි වලින් කියන්නේ. මම ෂේප් එකේ වාඩි වුණා KL
පැත්තට කේලේ මං යන ට්‍රේන් එකේම යන මේ ආන්ටිලා දෙන්නෙක් ගාව ඒගොල්ලෝ යන විදියට මාත් යනවා. මම ෂේප් එකේ හොරෙන් බැලුවා. ඒගොල්ලෝගේ ටිකට් එකේ මොකක්ද තියෙන්නේ කියලා. එතන ඉන්නේ මම වාඩි වෙලා ඒගොල්ලෝ එක්ක. මං සීට් එක හොයාගෙන ඇවිල්ලා ඉඳගත්තා. දැන් වෙලාව 7:40 ට්‍රේන් එක යන්නේ 7:50ට කේල් වලට යන්නේ 3:10 වගේ වෙනවා. ඉතින් බලමු කොහොමද ට්‍රේන් රයිඩ් එක කියලා. මම ට්‍රේන් එකේ යන ගමන් ඉතින් කරපු වැඩේ මම පැය ගාණක් නිදාගත්තා. නිදාගෙන නැගිටලා මම දවසම කාලා හිටියේ නැති හින්දා මෙතන කැන්ටීන් එකෙන් කප් නූඩල්ස් එකක් අරගෙන කෑවා. ඉතින් මේ ට්‍රේන් රයිඩ් එකේ ට්‍රේන් ටිකට් එක වුණා ලංකාවේ සල්ලියෙන් රුපියල් 5000ක් විතර. Okay, welcome to Kuala Lumpur. මේ මගේ second time මං Kuala Lumpur වලට එන අපි යන් මගේ හොටෙල් එකට. මේ තියෙන්නේ මම නවතින හොටෙල් එක. මම සිංගප්පූර් තනියෙන් ගියපු වෙලාවෙත් මෙන්න මේ හොටෙල් චේන් එකේම හොටෙල් එකක තමයි නැවතුනේ. ඉතින් මේ තියෙන්නේ මගේ රූම් එක. මම මේ රූම් එකේ ඉන්නවා නයිට්ස් 4ක්. ඒ නයිට්ස් 4ට මට කොස්ට් වුණා ලංකාවේ සල් වලින් 58000ක් විතර. මං කිචන් එකක් එක්ක තියෙන රූම් එකක් තමයි ගත්තේ. මොකද මට මොන හරි රැට හදාගන්න එහෙම වුණොත් කියලා. වොෂ් එකක් දාලා චේන්ජ් එකක් දාගෙන ආවා මම TRX මෝල් එකට. මේ මෝල් එකේ තියෙන කොරියන් බාබකියු තැනක් හරිම ලස්සනයි. ඒ වගේම මං කාපු බෙස්ට්ම කොරියන් මීල් එක. හරිම රහයි. ඕගොල්ලොත් මැලේසියා ගියපු වෙලාවක මේක try කරන්න chance එක හම්බුනොත් අනිවාර්යෙන් try කරලා බලන්න කොරියන් food කන්න කැමති අයට. මේ වීඩියෝ එක edit කරද්දිත් මට මතක් වුණා මේ කැම් එකේ රහ. මේ TRX මෝල් එක අලුතෙන් හදලා තියෙන්නේ හරිම ලොකුයි මේ මෝල් එක. මේ මම ගිය රෙස්ටෝරන්ට් එක හොයාගන්නත් මාර වෙලාවක් ගියා. ඊට පස්සේ මම කාලේ ඉවරලා ආව පොඩි shopping පාරක් ෂොෆෝර් එකට ගියා. මෙතනින් dessert ගත්තා. මේ තියෙන්නේ මැලේසියාවල පළවෙනි Apple Store එක. හරිම අමුතු විදියට තමයි මේකේ ඉන්ටීරියර් එක හදලා තියෙන්නේ. ඊට පස්සේ ඉතින් මම හවස් වෙලා හෝටල් එකට ඇවිල්ලා මම හදාගත්තා කප් නූඩල්ස් එකක් කන්න රෑට. ඉතින් මෙහෙම තමයි අද දවසත් ඉවර වුණේ. ඉතින් මම මේ වීඩියෝ එක එන්ඩ් කරනවා මෙතනින්. මේකේ part 2 කුala lumpur වල කරපු ඒවායි මම මලාක්කා වලට day trip එකක් ගියේ ඒවායි ඊළඟ වීඩියෝ එකකින් අරගෙන එන්නම්. And thanks for watching guys.